බලහන්කෝ බං අවට හට්ට අදුරුයි බං. එන මූසල ගතියක් තියෙන්නේ බං. බලහන්කෝ ඉතින් මැච් එකක් ගිය දුර ඒකත් ඉතින් මේ පොරකට හොයියා නිසානේ. උඹ මටද කිව්වේ පරිකට හොයියා කියලා? නෑ වෙන එකට. මේ අපි මේ ඉම්මන්ට ආවද බං ගුරුන්නාන්සේම බං තහිමීට එනවා ඇත්තේ නැන්ද එහෙම බං? අපි මේ දුවගෙන ආවට බං ගුරුන්නාන්සේ හිමීට එනවා ඇත්තේ තාම නෑනේ. මේක නරි කැලාවක් බං. නරි එක්කත් ඇවිල්ලා කයිද දන්නේ නරි නම් අවුලක් නෑ බං. මේ කට්ටිය ඉන්නකොට බං ඉන්නේ නෑ අනිත් සත්තු. මේ අපි පැනගෙන ආවා වගේ නෙමෙයි බං පාර බලාගෙන යන්න ඕනේ. අනික බං ගුරුන්නාන්සේ එහෙම එනකන් ඉඳලා යමන්. මේ ඇයි මොකෝ නෑ බයෝ. මේ කැලෑවේ බං සත්තුන්ගේ සද්දෙයි බං හුලන් සද්දෙයි එකට එකතු වෙච්චාම බං නිකම්ම හොල්මන් වෙයිබ් එකක් එනවා බං. හොල්මන් මේ කැලේ නම් හොල්මන් වැහි වයලා ඇති. හොල්මන් තමයි බං. බං තාම නෑ බං ගුරුන්නාන්සේ. මොනවා කරනවද මන්ද බං? යකෝ ගුරුන්නාන්සේ වයසයි යකෝ. වයසට කරු කරහන් මේ යකෝ වයසයි යකෝ උඹට වගේ එහෙම ඉන්න බෑ බං. අයියෙන් ඇවිදගෙන ඉන්න බෑ බං. පැනලා ඉන්න බෑ බං. අයියෙන් වේගෙන් දුවගෙන ඉන්න බෑ බං. මොකද වයසයි. අන්න එනවා ගුරුන්නාන්සේ. මේ දරුවෝ කලබල වෙන්න බෑ. ඒකෙදි මොකද මේ දරුණු ආත්මය මේ පූජාව කරනකොට උඹලා ළඟට ඇවිල්ලා එක ඒවා උඹලට පේයි. ඒත් උඹලා කොහෙවත් පූජාව ආසේ යන්නේ නෑ. ඒක මතක තියාගනින්. එක අදුරු සද්ද ඇහෙයි. උඹලා ඒවට බය වෙන්න දෙයක් නෑ. උඹලට ඒවා වෙන්නන්නේ ඇත්ත නෙවෙයි. හැබැයි පුතෝ මේක අසාර්ථක වුණොත් මගේ ජීවිතේට අවදානමක තියෙන්නේ. නෑ ගුරුන්නාන්සේ අපේ අතෙන් නම් කිසි වරදක් වෙන්නේ නෑ. මේ ඔක්කොම වැරදි කරේ මමනේ. බය වෙන්න දෙහරි නෑ. ඒක මට දැන්ට කියන්න බෑ. මුන්ගේ හැසිරීම මත තමයි. අපි බලමුකෝ ඔය ආත්මය හැප්පෙන්නේ එසේ මෙසේ මනුස්සයෙක් එක්ක නෙමෙයි. මට නම් පට්ට දුකයි. මට තරහයි. මට කේන්ති යනවා යකෝ. මට කේන්ති යනවා. මොනද වෙච්චද්ද? අපේ උන්ට මෙහෙම කරපු උන් අතාරින්නේ නෑ. ඕකුන්ව මරනවා. නිකන් නෙමෙයි. උන්ට හිතාගන්න බැරි වෙයි. මේමන ඉඳලා හරියන්නේ නෑ බා. අපි ඌව හොයාගන්න ඕනි බා. ඌ අපි හොයන්න කලින් අපි ළඟට එන්න කලින් මෝකුන්ව ඉවරක් කරලා දාන්න ඕනි. උඹ මොකද්ද බා හිතන්නේ? මේක තනි එකෙක් කරපු එකක්ද? නැත්තම් බා
නෑ අකෝ මේක තනිය ගෙට්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බලාංගු මරලා දාලා තිබ්බ හැටි අනික බං එහෙම මෙසේ විදියට මරන්න පුළුවන් එවුන්නේ බං ඔය දන්නවනේ බං කසුනගේ හැටි නිමලත් එහෙමනේ බං මේ උන්ට ගාලා තියෙන්නේ බං 4-5 දෙනෙක් විතර අනික බං අල්ලගෙන බං ගාලා තියෙන්නේ බලුවාම කිව්ව හැකි බලාංගු නිමලගේ බෙල්ල කඩලා තිබ්බ හැටි අපි කොච්චර සතුටින් හිටියද කොච්චර ආදල් දැම්මද ඒවා මතක් වෙද්දි බං මෙන්න මතක් ගෙනාවා මට මේක දරා ගන්න අමාරුයි බං මොනවා වුණත් උන්ට තිබ්බ නිමල ගොසුල නොමර ඉන්න බා නොමර ඉන්න මරන්න ඕනි නිසයි බං මැරුවේ මරන්න ඕනි නිසයි නොමර ඉන්න ඒම කරන්න නෑ බං කවුද යකෝ ඔබිට විරුද්ධව ඒම කරන්න ඉන්නකි නොදාරින් යකෝ අපිට මුව මරන්න බැරි වුණානේ කවුද යකෝ ඕකුම් හම්බ වුණා මං ඕකුම්ට ගානවා නංගි මං ඔයාවිලියෙන් මුන්ගෙන් පොලි ගන්නවා කෝලතොන්නේ උඹල මේ සමාජයටම පිළිලයක් උඹත් එක්ක මම ඉන්නවා බං මේක කරපු එවුම අනිවාර්යෙන් මරලා දාන්න ඕනි බං නංගි උඹ බලාගනින් මුන් ගැන මම මේ තිරිසනුම බේලකට එවන්නම් ඔට්ටි වැරදුනොත් නම් ඔක්කොම ඉවරයි මේ පොල් තෙල් රතු පාට වීගෙන එනවා ලේ වගේ අඩෝ මට පිටිපස්සේ ඉන්නේ ඌට්ටුව මොන විකාරයක් කරනවද මන්ද දැන් මොනවා කරන්නද ඉතින් ඉවසලා ඉන්නවා බලා ගන්නම් උඹ ගැන
කටයුත්ත සාර්ථකව ඉවර කරා. ඒ කියන්නේ ගුරුන් වහන්සේ දැන් අපිට කරදරයක් නැද්ද? ගුරුන් වහන්සේ දැන් අපිට කරදරයක් වෙන එකක් නෑ නේද? තව වැඩ තියෙනවා. මේ පූජාවේ දැන් මේ ජප කරලා ඉවරයි. මේ පහන නිවෙන්න නැතුව උදේ වෙනකන් තියාගන්න ඕනි. හැබැයි නිවුනොත් එහෙම වුණොත් නම් මාවදී උඹලවයි බේරගන්න කාටවත් බෑ. ඒ කියන්නේ ගුරුන් වහන්සේ අපි මොකද්ද කරන්න ඕනේ? ඔය දරුවෝ මෙතෙන්ට වෙලා මේ පහන නිවෙන්න නැතුව බලා ගන්න ඕනි. එහෙමයි ගුරුන් වහන්සේ. මේ පහන දෙල්නේ මොලේ පාට වෙලා බං. ඔව්ව. මට තව ජප කරන්න තියෙනවා. ඒ නිසා කිසිම බාධාවක් කරන්න එපා. උඹලා මෙතන ඉඳන් මේ පහන නිවෙන්න දෙන්න නැතුව බලා ගන්න ඕනි. මට දෙකක් කරන්න බෑ. ඒ නිසා උඹලා මේ පහන නිවෙන්න නැතුව බලා ගන්න ඕනි. මම මේ වැඩේ කරලා ඉවර වෙනකම්